අපි බලමු report ගන්න විදිය. ග්‍රෑන මේ report වල වාට පෙන්න ප්‍රගතිශීල තොරතුරු ලබා ගැනීම මේ එක ප්‍රාදේශීය එක ග්‍රාමීණධාරී කොට්ටාශය ක්‍රියාත්මක ව්‍යාපෘති එකකට වැඩි ව්‍යාපෘති. බලමු එක ග්‍රාමීණධාරී කොට්ටාශය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මෙතන වාගේ ප්‍රාලේඛ පෙන්නනවා දිස්ත්‍රික්ක ලේකම් කියනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔක්කොම පෙන්වනවා. ඉතින් අවශ්‍ය එක තෝරගතයි නැත්නම් ඔක්කොගෙම සියලු කියලා report එක ගන්න පුළුවන්. ග්‍රාමීණධාරී කොට්ටාශයක් විශේෂයෙන් තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. දැන් මෙතන තොරතුරු දාලා දෙන 6 ඒ හොරන දකුණ විතරයි sample data එකක් දාලා තියෙන්නේ. ඒ නිසා ඒ මේ ග්‍රාමීණධාරී කොට්ටාශය විතරයි පෙන්වන්නේ නැත්නම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන ග්‍රාමීණධාරී තොරතුරු ඇතුළත් කරලා තියෙන ග්‍රාමීණධාරී කොට්ටාශය ඔක්කොම පෙන්වනවා. එතනින් ඔයාලට අවශ්‍ය ග්‍රාමීණධාරී කොට්ටාශය තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු කියලා ඔක්කොම අතරින් තෝරන්න පුළුවන්. මෙතෙන්දී ඔයා තෝරන data range එක ගන්න ඕනේ. එතකොට මේ data range එක අතරේ ක්‍රියාත්මක වෙන ආරම්භ ගුණ ව්‍යාපෘති වල තොරතුරු තමයි පෙන්වන්නේ. ඊළඟ වැඩසටහන් තියෙන වැඩසටහන් මොකද්ද ඔයා දාලා තියෙන වැඩසටහන් එක තෝරන්න පුළුවන්. ඒ අනුව ෆිල්ටර් කරගන්න පුළුවන්. ව්‍යාපෘති ස්වභාවය අනුව ෆිල්ටර් කරගන්න පුළුවන්. ක්‍රියාත්මක බලධාරියා හෝ ප්‍රගතිය අනුව ඒ ඕන එකකින් හෝ කීපයකින් මේක ෆිල්ටර් කරගන්න පුළුවන්. සිලෙක්ට් කළා ෆිල්ටර් එක ගුවා ක්ලික් කළාම පාඩ පෙන්නනවා ඒ report එක මෙතන එක තොරතුරයි sample data එකක් දාලා තින්නේ. ඊට අමතරව summary වගක් පෙන්නනවා. මේ ගන්න එකේ මොන හරි වෙනසක් කරන්න ඕන නම් ඔයාලට මේක Excel එකක් විදිහට download කරගන්න පුළුවන්. මෙතන Excel එකක් විදිහට download වෙනවා. එතෙන්දී ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය වෙනස්කම් ටික කරන්න කරලා මේ report එක ඔයාලට අවශ්‍ය විදිහට හදාගන්න. එහෙම නැත්නම් මේ කෙලිමත් print කරගන්න පුළුවන්. print එක ගිහිල්ලා එතන තෝරලා දීලා print ගිහිල්ලා print කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ග්‍රාමීණධාරී වසම් එකකට වැඩි ව්‍යාපෘති වල ගන්නත් පුළුවන්.